අපි දැන් මේ වෙලාවේ ඉන්නේ සංජානගේ වෙඩින් එකේ ෆොටෝ ෂූට් එකට ලෑස්ති වෙන ගමන්. ෂැන්ටලා එකේ තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම ගෑනු ළමයි 10කුයි පිරිමි ළමයි 10කුයි පාලනය කරගන්න එක තමයි මේ වෙඩින් එකේ තිබ්බ ලොකුම සහ අමාරුම දේ. ඉතින් අපි කොහොමද රෙඩි වුණේ සියලුම දේවල් මම ඔයාලට ටික ටික පෙන්නන්නම්. මේ ඉන්නේ අපේ කට්ටිය. මේ තමයි හංසි අක්කා HH බයිල් එකේ අපේ ඇඳුම් හැදුවේ මේ අක්කා තමයි. ඉතින් ඊළඟට ඔයාලට දකින්නේ සිංහාරගේ. එතකොට මේගොල්ලෝ නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මම ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ බ්‍රයිඩ්ස්මේඩ්ලා 10 දෙනා. හරිද? ඒගොල්ලන්ව එකට අල්ලගන්න හරි අමාරුයි. මේ ඉන්නේ 1 2 3 4 5 6 7 8 9 මම තමයි 10. ඉතින් අපේ කට්ටිය එක එක්කෙනා රෙඩි වෙනවා, ෆොටෝස් ගන්නවා, සෙල්ෆි ගන්නවා. ඉතින් ඇත්තට අපි කාර්ය බහුලම 10 දෙනෙක් එකට එකතු වෙනවා කියන්නේ ඇත්තටම හරිම සුන්දරයි. හරිම ලස්සන දවසක් වුණා සංජානගේ වෙඩින් එකේ. මං හිතන්නේ සංජානටත් වඩා අපි 10 දෙනා ගොඩක් සතුටු වෙන්න ඇති. මොකද අපි යාළුවෝ 10 දෙනෙක් කාර්ය බහුලම යාළුවෝ 10 දෙනෙක් එකතු වෙනවා කියන්නේ ඇත්තටම හරිම අමාරු කාර්යයක්. මේ අපි පල්ලෙහා අපි ෆොටෝ ෂූට් එක කරන්න ලෑස්ති වෙනවා. ඉතින් ඇත්තටම අපි 20 දෙනාව හැන්ඩල් කරගත්ත එක නම් මේගොල්ලන්ට සම්මානයක් දෙන්න ඕනේ. ඇත්තටම අපි හරි පොඩි ළමයි වගේ හරි ෆ්‍රීඩම් එකක් අපිට දැනුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි 10 දෙනා විතරක් නෙමේ බොයිස්ලා 10 දෙනා ඔක්කොම 20ක් ෆොටෝ ෂූට් එකට ලෑස්ති වුණේ. ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් අපිට ලැබුණා. ලක්මාල් සිංහර්ගේ තමයි ෆස්ට් ඩේ එකේ ෆොටෝ ෂූට් එක අපිට කරලා දුන්නේ. ටිකක් බලාගෙන ඉන්නකෝ අපේ කට්ටිය මොකද කරන්නේ කියලා. බලන්න අපි 10 දෙනා ලස්සනයිද කියලා. අපි 10 දෙනා නම් නෙවෙයි ඇත්තටම සංජනා නම් එදා ගොඩාක් ලස්සනට හිටියා. ඇත්තටම හරිම ලස්සන කුමාරිකාවක් වගේ. හරිම ලස්සනට යාගේ ඩ්‍රෙසින් එක කරලා තිබුණා. ඉතින් පේනවා නේද අපේ කට්ටිය කතා කරන්න ගියාම ඉවරයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එදා දවසේ ෆොටෝ ෂූට් එක කරේ. ඊට පස්සේ අපි ගියා එළියට. එළියෙත් අපි ෆොටෝ ෂූට් එකක් කරා. එළිය ෆොටෝ ෂූට් එකත් ඇත්තටම හරිම ලස්සනයි. මං හිතන්නේ මං කියනවට වඩා ඔයගොල්ලෝ බැලුවා නම් තමයි හොඳ. මේ ඉන්නේ නලින්ද සංජානගේ වෙඩින් එකේ වෙඩින් ප්ලෑනර්. ඉතින් එයාට අපි දවසේ ගොඩාක් වද ටිකක් දුන්නා. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ bride to be photo shoot එක. එදා දවසේ අපේ ඇඳුම් කරේ හැන්සර් තමයි ෆොටෝස් කරේ. bride to be එක අපිට arrange කරලා දුන්නේ
promises by Hansali අපි Hansali අක්කා. ඉතින් එයාත් ඒක ලස්සනට arrange කරලා තිබුණා. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ අපි එදා දවසේ කොහොමද එදා දවසෙත් එහෙම තමයි අපි 10 දෙනාව හසුරුව ගන්න හරිම අමාරු වුණා. ඉතින් ඇත්තටම කොච්චර වුණත් හරිම සතුටින් ගෙවිච්ච දවසක්. ඉතින් වෙඩින් එක දවසේ කවින් අතින් සංජානව බෝනික්යක් වගේ හැඩවුණේ මෙන්න මේ විදියට කවින්ගේ සැලොන් එකේ. ඉතින් අපි නම් ටිකක් අද දවසේ නම් ගොඩාක් බිසි. බලන් ඉන්නකො මොකද වෙන්නේ කියලා. ඒ අතරේ අපි පොඩිවට පොඩි ටික්ටොක් පාරකුත් කරා. මං කිව්වේ හරිම සතුටින් ගෙවිච්ච දවසක් කියලා. එහි කට්ටියක් ටික්ටොක් කරද්දි මේ පැත්ත කාමරේ තවත් කට්ටියක් ටික්ටොක් කරනවා. ඔන්න අපි වෙඩින් එකට ආවා. වෙඩින් එක ඇතර නම් ඇත්තටම ගොඩාක් මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ඉතින් කට්ටියම ගොඩක් බිසිනේ. වෙඩිනේ සංජානගේ විහිංගගේ වෙඩින් කේක් එක. ඉතින් හරිම සතුටින් ගෙවුන තමයි කියන්න තියෙන්නේ අන්තිමට. වෙඩින් එකක් ගන්නවා කියන්නේ ඇත්තටම ලේසි නැහැ. මට හිතුණා සංජානගේ වෙඩින් එක දවසේ කසාද බඳින්නේ නැතුව හිටියා නම් තමයි හොඳම දේ කියලා. මෙන්න මේ අතර රුක්ෂානත් ආව අපිත් එක්ක කතා කරන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි සුරාජ් අයියා ඉන්නවා, පේෂල් අයියා ඉන්නවා, අපේ ජනිත් අයියා ඉන්නවා. ඉතින් ගොඩ ආටිස්ලා ඇවිල්ලා හිටියා. හරිම සතුටින් ගෙවුන දවසක් කියලා ආයෙත් මතක් කරනවා. ඉතින් සංජානටත් ඇත්තටම යාගේ වෙඩින් ලයිෆ් එකට මම මේ වෙලාවේ නෙමෙයි අපි කලිනුත් සුබ පැතුවා. මේ වෙලාවෙත් සුබ පතනවා. ඉතින් ඔන්න ඔය විදිහට කලාකරුවෝ ගොඩාක් ඇවිල්ලා සංජානගේ වෙඩින් එක ගොඩාක් ලස්සන කරා. මේ තියෙන්නේ ඕගොල්ලෝ ගොඩාක් ආදරය කරන ආසාවෙන් බලපු සර්ප්‍රයිස්. ඇත්තටම මේ සර්ප්‍රයිස් ඩාන්ස් එකේ මම නම් ඩාන්ස් කරේ නැහැ. මොකද මේ ඒ දවස් ටිකේ මම ගොඩාක් බිසි වෙලා හිටියේ. ඉතින් ඇත්තටම මට ඩාන්සින් රිහර්සල් වලට යන්න ටයිම් එකක් හදාගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා සර්ප්‍රයිස් ඩාන්ස් එකේ මම නැටුවේ නෑ. නමුත් මම එළියේ ඉඳන් නම් ඇති වෙනකන් නැටුවා. ළමයි ඊළඟට තිබ්බේ අපේ ආෆ්ටර් පාටි එක. ඉතින් ඒක නම් ගොඩාක් වීඩියෝස් ඇත්තටම මට ගන්න බැරි වුණා. ඉතින් එහෙනම් සංජානගේ වෙඩින් ලයිෆ් එකට සුබ පතන ගමන් මමගේ වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගමන් ආයෙම දවසක වීඩියෝ එකක් අරගෙන මම ආපහු එනවා. ඉතින් හැමෝටම bye.